ආරක්ෂක අමාත්‍යාංශ විදිහට අපි මේකට අවශ්‍ය කරන ආරක්ෂක වටපිටාව හරියට අපි ඒක විගණනය කළා මේකට අවශ්‍ය කරන අනුමැතිය අපි ලබා දුන්නා. සංචාරකයන් ඉස්සෙල්ලාම ඒගොල්ලන්ගේ නවාතැන කරගන්නේ කොළඹ නගරය. එතනින් තමයි පිට පළාත්වල ඇල්ල සීගිරිය වැනි නුවරඑළිය වැනි පළාත්වලට ඒගොල්ලෝ සංචාරය සඳහා යොමු වෙන්නේ. ඉතින් ඒ අවශ්‍යතාවය මුලින්ම සම්පූර්ණ කරන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි මේ සංචාරක ව්‍යාපාරයට ලබලා දීලා තියෙන්නේ. ඒ අනුව ඒගොල්ලන්ගේ ගමනාගමනය සඳහා වැය වෙන කාලය ඉතාමත්ම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙනවා. ලංකාව තුළ සී ප්ලේන් ඔපරේෂන්ස් ගොඩක් කාලයක් තිස්සේ වෙලා තිබෙනවා. නමුත් විශේෂයෙන්ම කොළඹ නගරයට බේරෙලයකට හරි මේ ප්‍රදේශයට නැත්නම් පෝට් සිටි සී ප්ලේන් භාවිතා කිරීම සම්බන්ධව මම හිතන්නේ පසුගිය කාලේ ටිකක් වැඩිපුර ආරක්ෂක පැත්තෙන් අවසර ගැනීම පිළිබඳව සමාගම් වලට සැලකිය යුතු ගැටලු ප්‍රමාණයක් ඇති වෙලා තිබුණා. මම හිතන්නේ මේ ඔපරේෂන්ස් ප්‍රමාද වීමට ඒවත් බලපාලා තිබෙනවා. ඉතින් අද වෙනකොට විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශ ආරක්ෂක ලේකම්තුමා මැදිහත් වීමත් එක්ක මේ සමාගම් වලට අවශ්‍ය කරන අවසරයන් හරියට සොයලා බලලා ලබා දීලා තිබෙන එකත් එක්ක තමයි අවුරුදු මට දැනගන්න විදිහට අවුරුදු 12ක විතර කාලයක් තිස්සේ දරපු මහන්සියක ප්‍රතිඵල